ආයුබෝවන්. අද අපි ලෝකේ අතීතයේ පැත්තට තමයි යොමු වෙන්නේ. ඒ ඇයි දන්නවද? අපි ශිෂ්ටාචාර ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ මොන ශිෂ්ටාචාරය ගැනද? ඊජිප්තු ශිෂ්ටාචාරය ගැන. ඉතින් අපි මේකෙදී ශිෂ්ටාචාර 3ක් ගැන කතා කරනවා. ඒ කොටස් 3කට. ඉතින් පළමු කොටසෙන් අපි ඊජිප්තු ශිෂ්ටාචාරයත්, දෙවැනි කොටසෙන් මොසපොතේමියානු ශිෂ්ටාචාරයත්, තුන්වන කොටසෙන් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ගැන විස්තර ඔබට ගෙන එනවා. ඉතින් රැඳී ඉන්න මේ වීඩියෝ එකේ අවසානය තෙක්ම. ඉතින් මේ ඊජිප්තු ශිෂ්ටාචාරය දියුණු වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 3150 දී. ඉතින් මේ ඊජිප්තු ශිෂ්ටාචාරය බිහි වෙලා තියෙන වර්ෂය නම් අපිට සඳහන් වෙන්නේ නැහැ. ඉතින් 3150 ක්‍රිස්තු පූර්ව එතනින් පස්සේ තමයි ඒගොල්ලෝ නව නිපැයුම් හොයාගෙන පිරමීඩ හදලා හැමදේම හදලා ලෝක ප්‍රසිද්ධ වුණේ. ඉතින් මෙතෙයිදන් අපි කතා කරමු ඊජිප්තු ශිෂ්ටාචාරයේ ඇතුළාන්තය ගැන. ඉතින් මේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ වැසියන් ජීවනෝපාය කරගෙන තිබලා තියෙන්නේ කෘෂි කර්මාන්තය. ඉතින් කෘෂි කර්මාන්තයේ වෙනුවෙන්ම ඔවුන් වාරි මාර්ග පවා සාදලා තියෙනවා. ඉතින් ඒ සඳහා ඔවුන් විවිධ උපකරණ, එතකොට ඒ සඳහා ඔවුන් ඉඩ, ඒ වගේ ගොඩක් ඒවා ඔවුන් විසින්ම සලසගෙන තියෙනවා. ඉතින් සඳහන් වෙන පරිදි ඔවුන් ලෝකයට දායාද කරලා දීලා තියෙන ඒවා විදියට සැලකෙන්නේ පිරමීඩ, පිළිම වගේ දේවල්. ඉතින් මොවුන්ටම කියලා අක්ෂර පද්ධතියකුත් තිබිලා තියෙනවා. ඉතින් මේ අක්ෂර පද්ධතිය භාවිත කරලා තියෙන්නේ උගතුන්. ඒ කියන්නේ ඒ ඊජිප්තු ශිෂ්ටාචාරයට ආදායමක් ගෙන දෙන උගතුන් තමයි ඒ භාෂාව භාවිත කරලා තියෙන්නේ. ඉතින් මේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ තවත් ගොඩාක් නොයෙක් විස්තර අපට හමු වෙනවා. ඉතින් මේ අක්ෂර විඤ්ඤාණය අප හඳුන්වන්නේ ඊජිප්තු චිත්‍රාක්ෂර කියලා. ඉතින් මේක හදලා තියෙන්නේ විවිධ සතුන් භාණ්ඩ එකතු කරලා. ඉතින් ඒගොල්ලෝ අපි සිංහල භාෂාව ගත්තොත් සයන්න, රයන්න වගේ අක්ෂර තමයි තියෙන්නේ. හැබැයි මේගොල්ලෝගේ අක්ෂර විදිහට හඳුන්වන්නේ සත්තු භාණ්ඩ. ඉතින් ඒකත් ඊජිප්තු ශිෂ්ටාචාරයේ තියෙන විශේෂ ලක්ෂණයක්. ඉතින් අපි ඊජිප්තුවේ තවත් පැත්තකට ගියොත් අපට කෙලින්ම හමුවන්නේ මේ පිරමීඩ. ඉතින් පිරමීඩ තවමත් ලෝකේ පුදුම 7න් එකක් විදිහට සැලකෙනවා. ඉතින් මේ පිරමීඩ හදන්න පටන් අරගෙන තියෙන්නේ වර්ෂ ක්‍රිස්තු පූර්ව 2630 සිට 2611 දක්වා. ඉතින් ඒ කාල වකවානුවේදී තමයි මේ පිරමීඩ හදන්න පටන් අරගෙන තිබිලා තියෙන්නේ. ඉතින් මේ පිරමීඩ හදලා තියෙන්නේ රාජතාන්ත්‍රිකයන්ගේ, ඉතා උසස් පුංගලයන්ගේ, ඒ වගේම ඉතා උසස් වෙළඳාම් කරන පුද්ගලයන්ගේ දේහ තැන්පත් කිරීමට. ඉතින් ඊජිප්තුව ගැන කතා කරද්දී කතා කරන්නේ නැතුවම ඉන්න බැරි කෙනෙක් තමයි මේ නෙෆර්ටිටි රැජින කියන්නේ. ඉතින් මේ නෙෆර්ටිටි රැජින කෙටියෙන් හඳුන්වන්නේ නෙෆර්ටිටි රැජින කියලා. ඉතින් මේ රැජින පැල්පතක් තිබිලා තියෙනවා.
ඉතින් මේ පැලපත තමයි පරාවෝ පැලපත. ඒ පැලපත ඉතාම ධනවත්. ඒක හින්දා තමයි ඒ පැලපතේ සිටින හැම කෙනෙක්ම මේ ඊජිප්තුවේ උසස් පුද්ගලයෝ කියලා සලකන්නේ. ඉතින් නෙෆර්ටිටි රජින හේවත් නෙෆර්ටිටි රජින අක්හෙනතන්ගේ බිසවයි. අක්හෙනතන් රජකුමාගේ බිසව තමයි මේ නෙෆර්ටිටි රජින කියන්නේ. ඉතින් රජවරුන් ගැන කතා කරද්දී කතා නොකරම ඉන්න බැරි තවත් රජ කෙනෙක් තමයි මේ ටූටන් කාමන් රජු කියන්නේ. ඉතින් ටූටන් කාමන් රජු රාජ්‍ය පාලනය කරලා තියෙනවා ක්‍රිස්තු පූර්ව 1332 ඉඳලා 1323 දක්වා. ඉතින් මේ රජුට ගෞරවයක් වශයෙන් මේ රජුටම කියලා මමියක් හදලා තියෙනවා. ඉතින් මම අද ඊජිප්තුව ශිෂ්ටාචාර ගැන ඕගොල්ලොත් එක්ක සියලුම විස්තර බෙදා හදා ගත්තා. ඉතින් මේ වීඩියෝ එකේ දෙවැනි කොටස ඒ ඉන්දුලින්න ශිෂ්ටාචාරය ගැන මම ළඟදීම වීඩියෝ එකක් අරගෙන එනවා. එතකන් මගේ channel එක subscribe කරලා bell icon එක click කරන ගමන් වීඩියෝ එක හොඳයි නම් like button එකත් press කරගෙනම යන්න. ඉතින් මේ වීඩියෝ කොටස් ටිකෙන් පස්සේ මොකද්ද තව ඕගොල්ලොන්ට බලන්න ඕනේ කියලා යටින් කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න නම් එපා. ඉතින් මේ වගේම ලස්සන දවසකින් අපි නැවතත් හම්බෙමු. ඕගොල්ලන්ට සුබ දවසක්.